ආයුබෝවන් සුබ දවසක් කියලා පිළිගන්න සියලුම දෙනාම ඔයාලා මේ අදත් එකතුලා ඉන්නේ Flying Europe අපේ YouTube channel එකත් එක්ක 2025 සැප්තැම්බර් මාසේ අවසාන වෙනකොට ලංකාවේ පිළිලා තියෙන රුමේනියානු එම්බසි එකේ වැඩපිළිවෙල ගැන අලුත්ම තත්ත්වය ගැන අප්ඩේට් එකක් දෙන්න තමයි අද වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක එකතු වෙන්නේ. ජනවාරි මාසේ පළවෙනිදා ඉඳන් 2025 ජනවාරි මාසේ 24 වෙනිදා වෙනකන් එම්බසි සබ්මිට් කරපු අය තමයි ගිය සතියේ. එහෙම නැත්නම් සැප්තැම්බර් මාසේ 4 වෙනි සතියේ ඉන්ටර්වියු වලට පේස් කරේ. SC නම්බර්ස් වශයෙන් ගත්තොත් SC 187, 188, 189 සහ SC 190 ඊටම සුළු ප්‍රමාණයක් සැප්තැම්බර් මාසේ 4 වෙනි සතියේ ඉන්ටර්වියු වලට පේස් කරා. ගිය සතියේ ඩේට් ඉෂු වීම ගැන කතා කරොත් 2025 ජනවාරි මාසේ 25 වෙනිදා ඉඳන් පෙබරවාරි මාසේ 15 වෙනිදා වෙනකන් එම්බසි සබ්මිට් කරපු SC 189, SC 190 සහ 191 යන SC නම්බර්ස් වලට ඉන්ටර්වියු සඳහා ඩේට් ලැබුණා. සැප්තැම්බර් මාසේ 29 ඉඳන් ඔක්තෝබර් මාසේ 3 වෙනිදා වෙනකන් ඉන්ටර්වියු එකට පේස් කරන්න. සැප්තැම්බර් මාසේ 29 වෙනිදා පොත් කලෙක්ට් කරගන්න කියලා ගිය සතියේ මේල් ලැබිලා තිබුණා. සැප්තැම්බර් මාසේ 9 වෙනිදා වගේ වෙනකන් ඉන්ටර්වියු වලට පේස් කරපු අයට පහුගිය සතිවල වගේම ගිය සතියේත් රැන්ඩම් තමයි මේල් ඉෂු වෙලා තියෙන්නේ පොත් කලෙක්ට් කරගන්න. ඒ කියන්නේ සැප්තැම්බර් මාසේ 9 වෙනිදා වෙනකන් ඉන්ටර්වියු පේස් කරපු හැමෝටම මේල් ලැබිලා නැහැ. 29 වෙනිදා පාස්පෝර්ට් එක ගන්න පුළුවන් කියලා. කීප දෙනෙකුට විතරයි මේල් ඉෂු වෙලා තියෙන්නේ 29 වෙනිදා පොත් කලෙක්ට් කරගන්න පුළුවන් කියලා. ඔයාලා දන්නවා අපේ travel insurance එක මේ වෙනකන් තිබුණේ අපි ඉන්ටර්වියු වලට මුහුණ දෙන දවසේ ඉඳන් දින 25කට හෝ දින 30කට පසුව දවසකින් ආරම්භ වෙලා දවස් 180ක් වැලිඩ් වෙන විදිහට තමයි අපේ travel insurance එක දාගන්න තිබුණේ. නමුත් ගිය සතියේ එම්බසි එකේ නෝටිස් එකක් දාලා තිබුණා අපේ travel insurance එක අපි ඉන්ටර්වියු වලට මුහුණ දෙන දවසේ ඉඳලා සති දෙකකට එහෙම නැත්නම් දින 14කට පසු දවසකින් ආරම්භ වෙලා දවස් 180ක් වැලිඩ් වෙන විදිහට තමයි දාගන්න ඕනේ කියලා. අපි උදාහරණයක් විදිහට ගත්තොත් ඔයාට ඉන්ටර්වියු ෆේස් කරන්න තියෙන්නේ ඔක්තෝබර් මාසේ 1 වෙනිදා නම් ඔයාගේ travel insurance එක ආරම්භ වෙන්න ඕනේ ඔක්තෝබර් මාසේ 15 වෙනිදාගෙන් පසු දවසක. එතකොට අලුතෙන් ඉන්ටර්වියු යන්න ඉන්න අය මේ ගැන පොඩ්ඩක් අවධානය යොමු කරලා ඔයාගේ travel insurance එක හරියට දාගෙන යන්න ඉන්ටර්වියු එකට යනකොට. හරි මේ කෙටි අප්ඩේට් එක තමයි සැප්තැම්බර් මාසේ අවසාන වෙනකොට විශේෂයෙන්ම එම්බසි එක සම්බන්ධයෙන් ඔයාලට දෙන්න තිබුණේ. බොහොම ස්තුතියි වෙනද වගේම අදත් අපිත් එක්ක නැන්දලා හිටියට අපි අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.